බඩු ගන්නවද? ඉතින් good morning. දැන් වෙලාව පාන්දර 1යි. කට්ටිය මෙහෙම තමයි බඩු ටික ලෑස්ති කරගන්න ගමන් ඉන්නේ. මොකද ඉන්නද පේන? අපි කොණ්ඩේට මූණ පේන්නේ නැහැ. දැන් ගමන් ඉන්නේ. මූණ පොඩ්ඩක් පේන පොඩ්ඩක්. මූණ කල්පනාරේ. පාන්දර 2:13යි ගොඩ කාලයකට පස්සේ අපි ඉල්ලීට බැස්සේ ගාන තමයි යන්නේ දැන් තමයි පිටත් උනේ ආයාලුනේ ඔක අපේ දැන් නෑ අපනේ අම්මට කියමු ගියාට පස්සේ අයිබ සැප්පේ උද්දාර ජගට්ටේ උද්දාර වාහනේ ඉඳලා ගියාම පොඩ්ඩක් පොස්ටි බස්සේ වා වෙලාව 3:07යි අපි දෙන්න යන ගමන් ඉන්නේ ඊට පස්සේ උදේම නීති අයියෝ තුගොල්ලා අප්පා නේද තුගොල්ලා මේවනේ අනේ ලස්සන බලන්න බාරේ බෝනින් මේ බලතුඩුවට තව කිලෝමීටර 8යි තියෙන්නේ අපිට පොඩි අකරතැබ්බයක් වුණා. මේ ඉටිකොල ගන්න තරක් හම්බුන්නේ නැහැ. මේ හાર્ඩ්වෙයාර් එක කොහේ යන ගමන් ඊයේ නගන් ඉන්න වෙයිද දන්නෙත් නැහැ. ඉතින් බලමුනේ. මම මොකද්ද කියන්න තියෙන්නේ ඒක ගත්ත නැති එකනේ. කන්න දෙන්නේ නැහැ නවත්තන්න දෙන්නේ නැහැ. අයියෝ වත්ත. ඔය තියෙන්නේ කණේ. ඔය හතර එක බලන්න. වැඩක් කරා දිනිදුගේ උපදේශ අනුව අපි මේ හાર્ඩ්වෙයාර් එකක් ළඟට ගියා හાર્ඩ්වෙයාර් එක වහලා තිබ්බේ ඉතින් ඒ අපේ වාසනාවට එළියේ ලස්සන ඉටිකොලයක් තිබ්බ ලොකු එක අපි ඒක ගත්තා දිනිදු තමයි අපිට උපදෙස් දුන්නේ දිනිදු මොන වෙන්නත් බය හොරෙක් ගන්නවා ඒක අපි අපි පාන් කන්න හැව්වා මොයි මාර චුගානවා අපිට සීනිදවා බෑත් ගියා අපිට සීනිද ගියා අපි එඩම සීතලයි කිල්ස් එකේ පාන් අපි දැන් මේ වන්ත මහත්තයාගේ පාන් හැල්ලානේ පාන් එකේ ලුණු කොක්කක ලුණු කොක්ක නෑව චාචක තුජු ඉතින් බලමු අපිට මේ පාර එක පාරක්ම වැරදුනා ඊට පස්සේ ඔයාලා මේ දාගන්න ඕනේ කළු පහන ඩබල් බ්‍රිජ් කියන තැනින් තමයි දාගන්න ඕනේ අපි ඉතින් මේ දෙන්න යන්න ගාලින් මේ අපි කන්න නැවතුවා ඔයාලා මේ බලතුඩුව මේ හයික් එකට දාගන්න තු ලොකේෂන් එක ඔයාලා මේ කළු පහන ඩබල් බ්‍රිජ් කියන තැනට දාගත්තා නම් ඔයාලට පාර වරදින්නේ නැහැ එතනින් තමයි යන්න ඕනේ අපි දැන් අතනින් ඉඳන් තව කිලෝමීටර් 13ක් ඉස්සරහට යන්න ඕනේ අපි එතනට යන්න නැතුව මේ කන්න නැවැත්තුවා කාලා කරලා තමයි ආයේ ගමන පටන් ගන්නේ. මේ ඔය ඉටිකොලේ කීයක් වුණාද බා? මේක දැයන ගානක් වුණා අපි. සාමාන්‍යව හොයාගත්තේ. මේක ලොකු එක කොහමද අරන් යන්නේ? මේක දෙන මූට ගෙනියන්න. මෙලෝ වැඩක් කළේ නෑ මේකේ. Lên අපි ගමන පටන් ගත්ත වාහනේ එතනින් පාක් කරා මම තමයි දුලංජලි ඉතින් මේ නම කියපන් රාජපක්ෂ පවුලෙන් එන්නේ මූ විහංග මෙයා ගොඩක් කුසයි වැඩි සමාජෙට මුණ දෙන්න ගමන හරි එන අපියක් පාල බව් කරලා කොළඹ පැත්තට මීටර 200ක් වගේ
ගියාම තමයි හම්බෙනවා කියලා කිව්වේ. අපි දැන් මේ එතන තමයි යන්න යන්නේ. නම් පන්දර ගින්න ගත්තේ නැහැ. විතර පල්ලෙහා ඉන්නේ. නේද? කරුකුමරා මින්නේ රාසි. කරුකුමරා නෙමෙයි බයි. හායි. ආදි මේ මීටර් 100 හොයාගෙන තාම යන ගමන් තාම මීටර් 100 හම්බුන්නේ නැහැ. ඔව් දැන් පාර හම්බුණා යෝ. අඩෝ. නේ. ඕ මිදායි උඹ ෆොටෝ ගන්න ඉතිරත්තේ. හරි එහෙම තමයි ඉතින්. දැන් තමයි කන්ද පටන් ගත්තේ. චුට්ටක් මහන්සි. අම්මේ. කන්ද පටන් ගත්ත විතරයි. මරු විව් එකක් තියෙනවා කැලේ මැදින් යනවා. Oi, painas gas kali. Painas kali meri sabai. Ini body video shoot tag kan. Awet na. ඉතින් අපිට ට්‍රයිපෝඩ් එකක් හම්බුන්නේ නැහැ. මෙන්න මේක තමයි අපේ ට්‍රයිපෝඩ් එක. අවත්තු ගලවපන්. ආවද? මේ ඒප කූඩල්ලු රින්ගල් නෑ බා. කොහමද? මාසි නෑ හති නෑනේ බ්‍රදර් නෑ. උඹට මොකද? හති නෑ. අමාරු නෑනේ. අක්කේ වතුරිය කියන්නේ. මූණන් ගේවක්වත් නෑ වගේ. ඉතින් මේ පයින්ස් කැලේ මෙතන යන ගම. අමාරුයි. අමාරුයි. ඒ වුණාට මේ පරිසරයට හැමෝම දීගෙන යද්දී 아무තු සිසිලක් තියෙන්නේ. සත්තු කෑ ගහනවා. ඔය අපේ අනිත් එකත් කෑ ගහනවා. නකින්න අමාරු හින්දා. ඉතින් අපි ආවේ මෙන්න මේ පැත්තේ. මේ පැත්ත තමයි කොළඹ පාරෙන් එන පාර. අපි ආවේ හින්දා මෙතනින් මේ කෙලින් පාරේ පල්ලෙහාටම ගියාම ආරාමයක් තියෙනවා කියලා තමයි කියන්නේ. අපි නම් හෙට යන්න අදහසක් නැහැ. ඉතින් මෙතන මේ බුදු පිළිමලකින් මෙතන බැනර් එකක් ගහලා තියෙනවා. එතනින් උඩට තමයි යන්න තියෙන්නේ. පාර අපි ගිහිල්ලා බලමු. එතනින් බුදු පිළිමයත් එක්ක කෙලින් උඩට කන්ද බලන් තමයි නගින්න තියෙන්නේ. ඉතින් දැන් ආයේ යන ගමන් මගින් පොඩ්ඩක් නැවතුණා ගිමන් අරින්න. ඉන්ද්‍රාණ මම ආවි. දැන් කෑනික වතුර තියෙනවා. මේ වතුර නැති පාරක් තියෙනවා. අරගෙනම් තිබ්බ මග තියෙනවා කියලා.
අරුඩ ආදිත්‍ය ඔයාලා වතුර තියන්න මෙතෙන් දෙද්දි මොයේ උනාරි පොඩි කෑම ජාති ටිකක් අරන් එන්න මහන්සි වැඩි අර ඔයාලට පේනවද? අර පාර තමයි එන්නේ හරිනම් තමයි අපි ආවේ. ඔයගින්නේ ඔබ තමයි මේන් රෝඩ් එක. ඉතින් අපි සෑහෙන්න නැගලා තියෙන්නේ. ඉතින් view point එක හම්බුණා අපිට. මෙතන තියෙන view point එක. මේක තමයි ඉස්සෙල්ලාම හම්බෙන. ඒ කියන්නේ ගොඩක් එලිමහන තියෙන view point එකක්. ඒ කියන්නේ ගොඩක් open area එකක් තියෙනවා මෙතන view point එකේ. ඉතින් මෙතනත් පාස් කරගෙන පන්කලයක් තියෙනවා. පන්කලේ ගිහින් තමයි යන්න දින්නේ. අතපය නම් ගන්නවා. කසන්න ගනී ඈ. ඉතින් කන්ද ලොකු කන්දක් තිබ්බා ඒක නැගගෙනදී මේ වගේ තැනක් තියෙනවා රෙස්ට් කරන්න. මං හිතන්නේ තාම අපි භාගයයි නැගලා තියෙන්නේ. අර වේන් ඉතුරු ටිකක් නගින්න තියෙනවා. ඉතින් මෙතන ආයෙ මෙතන පොඩ්ඩක් රෙස්ට් කරන්න තමයි හිතන් ඉන්නේ. බලන්න අර හරි මිලුවත් එක්කදී කොච්චර ලස්සනද කියලා. අපි හරි ඊළඟට මෙතන view point එකක් තියෙනවා. මෙහෙම තමයි කෙලින්ම තමයි කන්ද නගින්න තියෙන්නේ. මෙතන යන පාරම දකුණු පැත්තට පොඩි අතු පාරකින් දෙවෙනි view point එකට යන පාරක් තියෙන්නේ. බලමු මෙතන උඩට ගියොත් තමයි කන්ද නගින්නේ. මෙතන මැද තමයි view point එක තියෙන්නේ. මේ පේනවා පාඩ ගස්තිය පේනවා. වල පේනවද නැතනේ? හැබැයි අපිට තාම නම් වතුර හම්බුන්නේ නැහැ උඩ. අපි වතුර තී කියලා හිතාගෙන යනවා. පට්ටම view එකක් තියෙන්නේ. අදින් ටිකක් කවාරේ. පටකරේ හම්බුන්නේ නැහැ තාම.
Waduh. මේ මහින්ද වගේ නිකන් ලුක් එකකුත් තියෙනවා මේ බලන්න කොච්චර ලස්සනද කියලා මහන්සිය ඇත්තටම නැති වෙනවා මේ වගේ කන්දක් නැකලා ඒ වගේ view එකක් බලන් තිබ්බම මහන්සිය ඇත්තටම ගාණක් නැහැ ඉතින් ගොඩ කාලෙකින් කොහොමරි මේ කන්දේ මුදුනටම ආවා. දැන් තව ටිකක් තියෙනවා. අර මම හිතන්නේ අපි තාම ඕන තැනට ඇවිල්ලා නැහැ. ඕන තැනට ඇවිල්ලා නැහැ. හැබැයි හොඳ තැනකට ආවා. අපි දැන් තව ටිකකින් මෙතනින් ෆොටෝ ටිකක් ගහලා ඊළඟ තැනට යන්න තමයි ලෑස්ති වෙන්නේ. වතුර හම්බුන්නේ නැහැ. අපි දැන් අපේ YouTube වීඩියෝ එකකින් වතුර තියෙන තැනක් හොයාගෙන තමයි උඩරම නැගලා ආයේ පල්ලයට බහින ගමන් ඉන්නේ. වතුර තිබ්බ කියලා හිතුවට වතුර තිබ්බේ නැහැ ඉතින්. ඒක ආයේ පල්ලෙහාට බහින ගමන්. අපි කිලෝමීටරයක් විතර පල්ලෙහාට බැස්සා. වතුර සද්දයක් හොයාගෙන වතුර හම්බුන්නේ නැහැ. නැතුවත් බෑනේ. ඉතින් වතුර තියෙන තැන කන්තිමර හම්බුණා. හොඳයි. වතුර හොඳයි. අර පේ ගස් දෙක තුනක් තියෙන එතනින් උඩින්දන් තමයි පල්ලෙහාට බැස්සේ වතුර හොයන්න. මේ වල පේනවා මේ වගේ කැම්පින් සයිට් එකක් තියෙනවා. එතනින්ද වමට ගියාම තමයි වතුර ගන්න දැන තියෙන්නේ. හයි. පල්ලෙහෙන් අර අපි එන තැනින් ගත්ත කෑම එක දැන් තමයි කන්න යන්නේ. නරක් වෙලා නම් තිබ්බේ නෑ උණුමින් තමයි ඉඳලා දුන්නේ. මේ වරේ ඩ්‍රොප් පුරවගෙන අපි ගෙනාව බත් එකක් කාලා අපේ මොකද අතර අමතකුන්නේ නෑ ඔක්කොම ගත්තානේ. ඉතින් අතන පාස් කරාට පස්සේ අපි වංගෙඩිගල කැම්පින් සයිට් එකට ආවා. එතන පට්ට ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් අපි හිතාගෙන ආවේ වංගෙඩිගල කැම්පින් කරන්නේ මේ බලතුඩුවට යන්න. ඉතින් මහන්සි අපි දන්නේ යන්න පුළුවන් නේද කියලා. කොල්ලොන්ට මහන්සි ඒ වුණාට මහන්සි වුණාට බා උඩට ආවට පස්සේ මහන්සි යනවා. මක්කල්ලු යා අරද ඉතින් මෙන්න මෙහාට එනවා. අන්න අර හරි වෙහි කලුකුත් තියෙනවා. සමහරවිට හවසට වහින්නත් පුළුවන්. විස්තර කරපුවා අපිට අමාරුයි. රිදෙනවද කවුද? කරුම් මම කියන්නේ අතෙන්ද යන් කියලා. ඔබේ ඇත්ත අදහස කිව්වා. මම එතෙන්ද යන් කියලා කියන්නේ. මේ ගෑනුත් එක්ක ඇවිල්ලා බෑනේ යන්න අර. මම කරට ගන්නවා නම් මම ගත්තා මම උඹට කලින් ගිහිල්ලා. කකුල ප්‍රශ්නයක් තිබ්බේ නැත්තම්. අන්දක් කිය උඹ අරන් ගිය තනිකර ඒක මොකද්ද බං? මෙලිකෝ රවුන්ඩ් එක ලෙස්සනවා පොම්මක දිගට. ඒක ගමු. ගනිත සමහර දෙයක් නැත්තම් ගිහිල්ලා.
එනට ලොකු හයිකින් එකක් නෑ බං මේක. කකුලේ පස් නැති නැත්තම් මයි යනවා ගේමක් නැතුව. ඉතින් ධෛර්යය ගන්නවා සාතිකට ධෛර්යය කකුල තමයි අමාරු බං. ඔයාලා නිදාගන්න මේක තමයි පොඩි. ඒක නිදාගත්ත කියලා කකුල අමාරු වඩුවේ. අර පෙවිච්ච view එක සම්පූර්ණයෙන්ම එන්නේ නැතිගෙන යන්නේ. නීදුමක් එනවා මෙහෙට. එතනනේ. ඉතින් අපි කීක් එකට තව චුට්ටයි තියෙන්නේ. ඊට පස්සේ ටිකක් යන්න තියෙනවා කියලා හිතනවා. බලමු. අපි කොහමරි මීදුම් වලින් බලකුණු වලිනුත් උඩට යන්න තමයි හදන්නේ. Wow. Peak එකෙන් ඉන්නේ අසුත් දුරකින් peak එකත් ඉවරයි අපිත් ඉවරයි අපි යක බාස් වෙලා ඉන්නේ කකුල් රිදෙනවා ඇඟ රිදෙනවා රිදෙන්න තියෙන ඔක්කොම රිදෙනවා ඔයාලට පේනවද දන්නේ මේ ගස් දෙක අතරින් තියෙනවා මේන් රෝඩ් එක. එතනින් තමයි අපි ආවේ. මේන් රෝඩ් එකෙන් තමයි මේ හයික් එක පටන් ගත්තේ. මං හිතන්නේ මේ අවට තියෙන කඳු වලින් දැනටමත් අපි උසින් ඉන්නේ. view එක නම් මරු කියලා වැඩක් නැහැ. අස්සනයි. මහන්සිය නෑ ඇත්තටම නගින්න අමාරු විතරයි තියෙන්නේ. නැගිලා පස්සේ ඒක ලස්සන කියලා වැඩක් නෑ. බලමු. මෙතන විශේෂත්වය ඔයාලට මෙතන පීක් එකකට මාපුවම මෙතන ඔයාලට 360 view එකක් බලා ගන්න පුළුවන්. වටේ කැරකුණාම පට්ටම view එකක් තියෙනවා. හරි. අපි දැන් ඉන්නේ අඩෝ කී ලස්සනයිනේ බං. හරි දියල්ල මෙතන විශේෂ 360 view එක. ඉතින් කට්ටියම කොහොම හරි ඔක්කොම ටික අන්තිමට උඩම තැනට ආවා. දැන් වටේ මීදුමත් මේ පැත්ත නම් කොහොමත් පේන්නේ නැහැ. මීදුම හොඳටම ඇවිල්ලා තියෙන්නේ. සම්පූර්ණ මේ කන්දෙන් දෙකට බෙදුවොත් එක පැත්තක් එක වෙද එකක් තියෙන අනිත් පැත්තේ තව වෙද එකක් තියෙන්නේ. ඉතින් මේ වෙලාවත් එක්ක වැහිබර කාලගුණෙත් එක්ක අපිට ඉස්සරහට යන්න ෂුවර් නැහැ. ඒකින්ද අපි බලනවා මෙතන පොඩ්ඩක් අර ඈත වෙන අන්න අර හරියෙන් ටෙන්ට් එක ගහගන්න. බලමුනේ කට්ටියම ආව කොහොම හරි මෙතෙන්ට. අන්න අර ඩොටේ පේන අන්න අර චූටි පාරේ එන්නේ හරිය නම් තමයි අපි ආවේ. නාන්න වතුර නැද්ද ඊයේනේ? වතුර හොයන්න එන කට්ටක් කෑවා. මේ ඉතින් බලමු අපි තාම ෂුවර් නැහැ වහීද නැද්ද කියලා. ලාවට වැහිපු දෙයක් යනවා.
හදිස්සියේ මොකක්ද කියන්න කැලයක්වත් වෙනවද කියන්නකොට අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බැද්දට යන්නවත් අමාරුයි. මොකද මේ අඩෝ වෙට්ටි ජූත් ගෙනාවා වෙට්ටි ජූත් ගෙනාවා ඊළඟ පාර මීට වඩා අමාරු එකක් කරුනේ. මීට වඩා අමාරු එකක් හොයාගමුනේ. ඉතින් හරි මේ අන්තිමට තීරණය කරා මේ මීදුවත් එක්ක අතෙන්ට යන්න නැතුව ඉන්න. විතරක් 360 view එකක් තියෙන ඉඳන් අපි හිතනවා හෙට උදේට අතන ඉර නගින view එක ලස්සනට බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි ටෙන්ට් එක ගන්න මෙන්න මෙතන. මෙතන අපි ටෙන්ට් එක ගන්න. අපි හිටපු තැන මිදුම වැහුණා බා. වෙයිලා දින්න අපි ඉන්න දැන අර නෑ පොපේ පාර දිගේ යවුවා ඉවා. මිදුමෙන් වැහිලා යාළුවේ අපි ඉන්න තැන ද වෙලාව කීයද බා? හරි ඉන්නේ අරු. තමයි යාළුවෙක් උඩෙල්ලා. කට්ටියම ටෙන්ට් එක ඇතුළට ආවා එකපාරට වහින්න ගත්තනේ. මයි යාළුවා නෑ අම්මට හිතුණා. වහින්න ගත්තා අපි ඉතින් මේ තිබ්බේ ටිකක් දාලා මේ වැඩි හදාගත්තා. දැල්ලෝ කනවා අම්මට හිතුණා. ඔය මහපා ආතල් සීරම අපෝ මේ වෙල්නි බා. ඔය ගහංගු. මොකද? ඔය මෙන් ජෙට් එක. ඔය ඉන්නේ ඊට ඔය ඔය බයිපා. ආවා. මැස්සේ ගාව දන්න. මේ ටික හදාගන්න බැරි වෙන්නේ එකපාරට වහින්න ගත්තා අපි ඔක්කොම ටෙන්ට් එක ඇතුළේ. යාළුවනේ අපි මොකද්ද වඩ කරන්න බැරි කොහෙද මේ මුට එන ප්‍රශ්න මේ කූඩ ඕම කරා කියන කූඩැල්ල එන්න තුයින් නෑ මේ ඉන්දර ගත්තන යකාවගේ අයි යාළුවනේ වහිනවා තෙල් ටිකක් දාලා තමයි මේව කළේ ඉන්න එකට හිමින කරා අර උඹ කෑල්ලක් වැට්ටු අපරාධ අර ගලලා ගාන බේරි නෑ තෙල් ටික ඔක්කොම යන්නේ නෑ ඒ දුට්ට ඉතුරු උදේට බේරි දෙන්න බෑ ඇයි
යාළුවෝ මේ අර ඒ දරදි ගාපන්කෝ. මෙන්න මේ ටික. ගහන්කෝ. ඔච්චරයි තියෙන්නේ. අර කැල්ල දාහංගු ගිනි කරනවා. කොහොමද රෙද්දක් මේ යාළුවනේ වහිනවා. හොඳටම වහිනවා. හොඳටම වහිනවා. හොඳටම වහිනවා. මේ දර ඉවර වෙන්න කලින් ඈ ඉක්මනට. යාළුවේ වහිනවා අම්මට පිටිවෙන්න. ඔල්ල තෙමෙනවා. ඕමාලා. ඕකට හලන්න එපා. යාළුවේ වහිනවා. අපෝ ඒක දැන් ලේන්ස් වැඩක් නැහැ. ඔය දර ටික ඇතුළ කරා නැත්තම් නිවෙනවා ඒ. යාළුවේ මේ ඕකට වතුර ටිකක් දාපන් ඉක්මනට. ඇයි ඒ? කමක් නැහැ දාහම වතුර එතකොට වැඩි වෙනවා හොඳට දැම්බෙනවා. මේ වහිනවා යාළුවනේ හොඳටම දැන් වටේම මීදුකොමේ. අම්මට පිළි වෙනවා කොල්ලුන්ට හොරියනවා. අර කරලා ගන්නවා ඒක දැන් දාන්න බෑ. මේ ඉන්නේ හොඳ කුක් කෙනෙක්. අපේ විහඟ. අපේ විහඟ හොඳ කුක් කෙනෙක්. අද අපිට බොක යනවා ඔය කාලා. මේ උඹලා වෙට්ටි සූට් එකක් තියෙන්න බෑ. අයිනේ පුර ගන්න. පුර තියලා දෙක්කනේ මේ අපේ ගිනි දෙයියෝ. මේ වැස්සේ ගින්දර මවනවා. මේ වැස්සේ ගින්දර මවනවා ගිනි දෙයියෝ. අද අපිට තියෙන මැගි 6යි 4 දෙනාටම. ඉතුරු අයට මේක. ඔය දර ටික ලං කරපන්. බෑකට හයන්නේ. එතකොට තැම්බෙන්නේ නැති වුණොත් ඊට වැඩිය අවු. ගිනි දෙයියෝ. අර පැත්තේ වහින්න. මෙන්න මෙහෙට වහිනවා. අපේ නූල්ස් එක ඉවරයි. මේ ඉතින් වහින්න ගත්තා. අපි වෙන චුට්ටක්වත් තෙමුන් නැහැ. ඒ කියන්නේ ටෙන්ට් එක අපි අර ඉස්සුවන ඉටිකොලයක් මේ ඒ උත්සව ඉටිකොලේ හින්දා ටෙන්ට් එකක් චුට්ටක්වත් තෙමුන් නැහැ. මේ අයින් වල අර පොඩ්ඩේ වතුර ගතියක් තියෙනවා. හැබැයි තෙමිලා නෙමෙයි. හරිද? මේ අපි වල කොහොමවත් තෙමිලා නැහැ. මේ හොත්තු මීටික මේ අපි නූඩල්ස් සතුර එක මේ අපේ සුප් එක වයින් දාන්නවා. මේ අපේ රොදේ දෙක. මේ අපේ රොදේ දෙක. ඉතින් මේ හොඳටම තෙමිලා ලොකු වැස්සකින් පස්සේ තමයි අය පටන් ගන්න යන්නේ. මේ ඌඩෙල්ලොත් කාලා බොක වෙලා වෙන්න තියෙන ඔක්කොම ටික වෙලා තියෙන්නේ. තෙමිලා තුමාගේ අන්තිමට ලිපත් අවුල ගත්තා. මේ පොඩක් බලන්න. ඔව්. ඇද්ද දියා වීඩියෝ එක නැත්නම් තියන්න. ඉතින් ආවේවා. ඒ කලං කරා. අරවල පොටයක් ගන්න. ඉතින් මේ තියෙන අපි හදාගත්ත කොත්තුමී එක හදාගෙන නිදාසේ කන්නවත් නෑ ආයෙ වහින්න ගත්තා. මේවා රසේ. මේක නිදාසේ කන්නේ නෑනේ. මේ ආයෙ වහිනවා බං. මේ දැන් අපි ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා ඉන්නේ. මේ ටෙන්ට් එක ඇතුළට වතුර එනවා. මේ ටෙන්ට් එක ඇතුළට වතුර එනවා. අමාරුයි දැන් මොකදම ඒක ඔක්කොම තෙමිලා කරුණා වෙලා ඉන්නේ. ඔයාලා ඇහෙනවද එළිය වහින සද්දේ? මේ ටෙන්ට් එක ඇතුළට වතුර. එන්න වැඩි. ඇතුළටත් ආවා වතුර. ආයියාගේ. නේද ආයියා. මේ ගාමික් බෑග් නෑනේ බා. ආවි බෑග් එකේ දාගත්තේ. ආයි මේ වතුර සෑහෙන්න ඇවිල්ලා බා. ඔය දැන් මේ වතුර ඇතුලේ මේ නිදා ගන්න වෙන්නේ නැහැ කොහොමද? නෑ බෑ.
වැස්සෙම නිදී ඇඟවල ඔක්කොම තෙමිලා තියෙන්නේ. රෙද්දේ ඉඳන්ගු. පාපා මාරියා. අයියෝ. මෝර්නිං යාළුවනේ වෙලාව පාන්දර 2:10යි. අපි එළිය වැටෙනවා බලන් ඉන්නේ එළියට යන්න මෙතන. ඒ ලයිට් එක වහපන්කෝ. ටෙන්ට් එක ඇතුළේ ඉන්න එහෙනම් අමාරුවේ. ඔක්කොම තිත්ලා ඉන්නේ අපේ. හරිම අමාරුයි. කුඩැල්ල කොහේ එළියලා ඉන්නවද කියලා අපි තාම දන්නේ නැහැ. හැමදැනම කුඩැල්ල ඉන්න පුළුවන්. අපි නැගිට්ට වෙලාව 5:00යි. ඉරාව ඉක්මනට වැටෙන ගමන් තියෙන්නේ. දැන් අපි අර පීක් එකට යන්නේ. ටෙන්ට් එක හොඳටම තෙමිලා. good morning කියන්න. morning. හරි අමාරුයි. good morning යාළුවේ. good morning. බියංග අයියා හොඳට වෙවුලනවා. මේ ඔයාලට වීඩියෝ එක පේනවද? අපි ඉතින් අර පීක් එකට ගිහලා අන්න අර අතන ලස්සන බලමු. අපේ ටෙන්ට් එක තියෙන මෙතන අතෙන් යන්න ඕනේ. ඉතින් කුඩැල්ල ඉන්න පුළුවන් ගොඩක් දුරට. අපි හොඳටම වෙගුලනවා. අතන අපි ටෙන්ට් එක ගහලා තියෙන්නේ. මේ ඔය එතනට තියෙන view එක. අඩෝ ඒක ලස්සනයිවා. වීඩියෝ එකේ දාවේ. කට්ටිය ෆොටෝ ගහන ගමන් ඉන්නේ. ලස්සන view එකක් එක්ක. පට්ටම ලස්සනයි. ඊරාව ඉක්මනින් නගිනවා. මේ ඉක්මනින් යනවා. ඉතින් මේ කියලා නෑ මෙතන view එක. මාන්සි ඔක්කොම ඉවරයි. මේක බලන්න ඉතින් අපි නැක්කේ. කියලා ගන්න. ඔයාලට මේවා දැන් ඉර මේ ටිකෙන් ටික හොඳටම නෑවිගෙන ඉන්නේ. අර ඊට පස්සේ පේත් හරියට මෙන්න අර ඉරෙන්න උදුන් වෙනවා.
ඉතින් අපි ටෙන්ට් එකේ හොඳටම තෙමිලා මේ අන්තිමට මේ වගේ ලස්සන view එකක් බලන්නනේ මෙච්චර කට්ටක් කෑවේ. ඒතරම ගොඩක් සතුටුයි. මේ view එක කායලේසියෙන් කෙලෙට ගන්න බෑ. කට්ටක් තමයි. කන්දක් නගින්න ඕනේ මේ වගේ ලස්සන දර්ශනයක් බලන්න. මේක ලේසියෙන් කෙලෙට දකින්න පුළුවන් වෙන දෙයක් නෙමෙයි. අපි ඉන්නේ පොළොව මත ඉඳන් ගොඩක් උසකින්. ඒ නිසා මෙච්චර මේ ලස්සන view එකක් එන්නේ. ඉරත් දැන් ගානකට ඇවිල්ලා තියෙන්නේ. මේ අපේ කට්ටිය පල්ලිය අතර ඉන්නවා. ඉතින් දියලි පේනවා ලස්සනට. ඉතින් මේ කාපු කට්ට පොඩ්ඩක්වත් පාඩු නෑ. මේ view එක දැක්කම ඒ කාපු කට්ට සම්පූර්ණයෙන්ම අමතක වෙලා යනවා. ඉතින් අපි තාම ටිකින් ආයේ කන්ද වහින්න තමයි හිතන් ඉන්නේ. අර දෙන අපි ලස්සන ටෙන්ට් එක ඔය තෙමිලා ඉන්නේ හොඳටම. මේකට සතන්න දෙන්නේ සිරාවට නැත්තම් මේ තේ හදන්න දෙන්නේ රෝට් හදන්න දෙන්නේ හදමු උදේට මේ උදේ නූඩ්ස් ටිකක් හදාගන්න යන්නේ නෙමෙයි හදනවා මේ අපේ උසාවිය හදනවා ඒව ටික මේ මුන් ටික කනවා බොනවා කොකොලම් මාල් කරනවා අන්න අරකට තමයි අපි නගින්න ඉඳන් හිටියේ. ඒක තමයි බලතොඩුව කඳු මුදුන. අර හරියෙන් තියෙනවා මේ ගොම්මොල්ලිය. ඒක පේන්නේ නැහැ මීදුමට වැහිලා තියෙන්නේ. ඉතින් මේ ඊයේත් ඔය වගේ මීදුම තිබ්බ ඉඳ තමයි අපිට ආගන්න බැරුණේ. ඊළඟ මෙතනත් මේ මෙතන ගැහුවා මෙතන මේ සුපිරි මෙතන ලස්සන view එකක් තිබ්බ හින්දා මේ අපි ඔක්කොම සතුටින් ඉන්නේ. මාන පොඩි අවුලක් තියෙනවා. අරකට යන්න බැරිත් ඒක අපි කවදා හරි ආයෙ ඔය එන්නේ හරියක්. තනිය පාලේ අපි ඉන්නේ. අනිවාර්යෙන් මතක් කරලා මට කෝල් එකක් දියා එතකොට. ඔබත් එනවද? ඔව් අනිවාර්යෙන්. මේකට තව වතුර ටිකක් ඕනේ. ඕනේ නෑ මේ ඇද්ද මේ? ඉතින් අපි මේ උදේට කෑවා මේ ඔක්කොම හදාගත්තා. දැන් මෙතනින් ටෙන්ට් එක ගලවලා යන්නේ. අවුලක් නෑනේ. හොඳයිනේ. සන්තෝසයි. යම් මොනාරි. අර බලංගු පිටිපස්සේ ලස්සනයි නේද? කියපා. මේ දින අපේ ටෙන්ට් එක. මේ ඔයාලා එනවනම් වෙද එක හොඳට චෙක් කරලා එන්න. වෙද එක වහිනවා කියලා කියනවා නම් එන්න නම් එපා. කිරිපත් වෙලා තමයි යන්න වෙන්නේ. අපිට කෙලවුණා. අපි ඉතින් දැන මාව අනේ බයිල්ලන් කන්න ඕනේ ඉඳ. අවර බලන්න හරි. අපි දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ටෙන්ට් එකත් ගලව ගත්තා. ටෙන්ට් එක ඇකිලුවා. මෙතන මේ අපි ගෙනාපු කුණු මුකුත් දාලා යන්නෙත් නෑ. ඔක්කොම ටික අයින් කරා. මේ ඉතින් යන්න තමයි යන්නේ. ඔන්න දැන් අර අපි උදේ ආපු තැන වටේම මීදුමෙන් ඇහිලා තියෙන්නේ. බලන්න කොච්චර ලස්සනද කියලා. ලංකාව මෙච්චර ලස්සනයි. ඒ ලස්සන බලන්න අපිට පින තියෙන්න ඕනේ. ඉතින් මේ මෙතන හිටියා මේ ඔක්කොම දැන් වැහිගෙන යන්නේ. අර හරිය පෙයිච්ච මුකුත් දැන් පේන්නේ නැහැ. පල්ලෙ පට්ටම ලස්සනයි අර මීදුමත් එක්ක උඩට එද්දි. අර අතෙන්ද තමයි අපි ගියේ. ඒතර දැන් මීදුමෙන් වැහිගෙන යනවා. එතන මේ ඔක්කොම මුකුත් පේන්නේ නැති දෙයක්. සම්පූර්ණ මීදුමේ වැහිලා තලත්. මේ අපි එතන ඉඳලා මේ පාර දිගේ පල්ලෙහෙට වැහිගෙන යන ගමන් ඉන්නේ. කොල් පේනවනේ. උඩ පේන්න තියනවා තව ටිකකින්. මේ මුළු කන්දම මීදුමේ වැහෙනවා. අපි දැන් බහින්දයි යන්නේ.
අල්ලලා දින කොල්ලෝ. මාව කපලා ගනි. ඇයි ඒ? නෑ නෑ ඕවා ගනින් එන උන්ට නැත්තා මේ වගේ අමාරු කෙක්කව දන්න ගන්න බෑ බහින්න. කකුල් චෙක් කරන් එන්න ඕනේ එන්න කලින්. මේ වගේ අමාරු කෙක්කව බහින්න විදිහ වෙන්න බෑ උන්ට. ඉතින් මේ පේන්නේ නැහැ මේ කන්දර වැහිලා තියෙන්නේ. මෙතනින් තමයි පල්ලෙහාට යන්න තියෙන්නේ. මේ කිලෝමීටර් 1.5ක් 2ක් විතර යන්න ඕනේ. පල්ලෙහාට වතුර හොයාගන්න. දැන් මේ අපි ආයේ එතන පාස් කරගෙන මේ යන ගමන. මොදිවේ. පින්නේ බලාපොරොත්තු වලට සුඩි. රාදී බලාපොරොත්තු තියෙන මේ මර්ත මේ වගේ. පිටක් යන්න අර. අන්නර කන්දර ළමයි නැගි. උදෙන්ට වෙනග්ගේ. දැන් අපිට ආයේ ෆයිනල්ස් කලේ හම්බුණා. කකුල පොරගෙන ගෑ යන්නේ. එදා අමාරුයි. යන්නේ ආරම්භ කරගන්න. ඉතින් බහින ගමන් ඉන්න හරිම මහන්සි. මේ වගේ තමයි වලට පාර වෙන්නේ. ඊට පස්සේ මේ තව බහින්න තියෙනවා. ඉතින් හරිම සුන්දරයි. බහිද්දී උනා සත්තු කෑ ගහන සද්ද ඇහෙනවා. මහන්සි තෙහිටුවක් තියෙනවා. ඒකට මේ පරිසරයේ විඳින ගමන් බහිද්දී තියෙන්නේ වෙනම සනීපය. හරි මේ අපි ආවා. අන්න අතරින් තමයි අපි මේ කන්දරගෙන ගත්තේ. ඒ කොමර පාරට ආවා. දැන් තියෙන්නේ වාහනේ තියෙන තැනට යන්න තමයි. එන පාරේ වතුර හම්බුණා. ඉතින් මේ ආයමත් පාලමකට ආවා. හරිම සතුටුයි පටන් ගන්න තැනට මාපු එකට. මේ අපිට ඕනේ හයික් එකක් නගින තැන තියෙන්නේ. ටික අරන් යන්න. අපි යනවා යාළුවේ සීට් බෙල්ට් එක. මල්ලි වා සීට් බෙල්ට් එක දාගන්න කරනවා කරලා. සීට් බෙල්ට් ඕනේ අපේ තාත්තගේ පාරේ. එරියෙන්නේ. ගැම්මක් තමයි. දැන් අපි බඩගිනි. අපි දැන් කන්දේ. බඩගිනි කන්දරයක් වාගෙන යනවා. මේ සුපිරි ගමන නම් මේ මෙයා තමයි හොඳටම කරේ. මෙයා තමයි හොඳටම කරේ. ඉතින් අපි මේ රොටි කඩයක් හම්බලා රොටි කඩේකට ආවා. මේ අපිට ඔබන්නේ යන්නේ යෝද කරන්නේ මොටෝ එකක් කියලා මම බරක් ඉන්නවා ආයිද බලන්න හොදේ